ආයිබෝවන් අරුණිබ්බා YouTube channel වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. කල්ලඩි වෙරළ උද්‍යානය නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව නගරයේ ආසන්නයේ පිහිටි සුන්දර විනෝද ස්ථානයකි. මඩකලපුව හා ඉන්දියන් සාගරයේ එකිනෙකට සමීප වන ප්‍රදේශයේ සුවිශේෂිත ස්වභාවික දර්ශන, නිහඬ පරිසරය, සිසිල් සුවදායි සුළඟ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ජනප්‍රිය සංචාරක ස්ථානයක් බවට මෙම වෙරළ තීරය පත් වී ඇත. කල්ලඩි වෙරළ උද්‍යානයට ප්‍රවේශ වීම සඳහා මඩකලපුව නගර මැදයේ සිට කල්ලඩි පාලම හරහා ඇති මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයෙන් පැමිණ කල්ලඩි පාලම පසුකර ටික දුරක් යන විට වම් පසට ඇති පාරේ ගමන් කළ විට කල්ලඩි වෙරළ උද්‍යානයට ළඟා වීමට හැකියාව පවතී. මෙම වෙරළ තීරය වෙත මඩකලපුව නගර මැදයේ සිට මිනිත්තු 10-15ක් වැනි කාලයකින් පහසුවෙන් ළඟා වීමට හැකියාව පවතී. පොදු ප්‍රවාහන සේවය හා පුද්ගලික වාහන ත්‍රිරෝද රථ භාවිතා කර වෙරළ උද්‍යානයට ගමන් කිරීමට හැකියාව පවතී. කල්ලඩි වෙරළ පැරණි කාලයේදී ජනතාවගේ ගමනාගමනය සඳහා හා දීවර කටයුතු හා සාම්ප්‍රදායික කාර්යයන් සඳහා භාවිත වී ඇති බව පැවසේ. නමුත් නූතන යුගයේදී මඩකලපුව නගර සංවර්ධන සැලසුම යටතේ මෙම උද්‍යානය නිර්මාණය කර ඇත. මෙහි නිර්මාණය වූ විවේක කලාපය, කුඩා දරුවන් සඳහා වෙන් වූ ළමා උද්‍යානය සහ සුරක්ෂිත පාරිසරික කලාපය සංචාරකයන්ට හා පවුල්වලට ආකර්ශනීය හා සුරක්ෂිත පහසුකම් සැපයීමේ අරමුණින් නිර්මාණය කර ඇත. කල්ලඩි වෙරළ උද්‍යානයේ විශේෂත්වය වන්නේ එහි පවතින නිල්වන් වෙරළ තීරය සහ සුදු පැහැති වැලි තීරයයි. මෙම වෙරළ ඉතා දිගු පරාසයක් පුරා විහිදී ඇති බැවින් සංචාරකයන්ට ඡායාරූප ගැනීමට, නිහඬව සංසුන්ව ඇවිද යාමට සහ විවේකීව දවස ගත කිරීමට පහසුකම් සැපයා ඇත. සවස් කාලයේදී සූර්යයා බැස යන දර්ශනය ඉතාමත් අලංකාරයයි. වෙරළ ආසන්නයේ පිහිටි හරිත පැහැති වෘක්ෂලතා සහිත කැලෑරෝද සහ විවෘත භූමිය පවුලේ අය සහ මිතුරන් සමග විවේකීය ගත කිරීම සඳහා වඩාත් යෝග්‍ය පරිසරයක් සපයා දෙනු ලබයි. මෙහි විවේකීව ගත කිරීම සඳහා බංකු සහ පුටු තබා ඇති අතර මේ නිසා බොහෝ සංචාරකයන්ට මෙම ස්ථානයේ බොහෝ කාලයක් විවේකීව ගත කිරීමට හැකියාව ඇත. කුඩා ළමුන් සඳහා ක්‍රීඩා කිරීම සඳහා ළමා උද්‍යානයක් ආරක්ෂිත ක්‍රීඩා උපකරණ සහිතව නිර්මාණය කර ඇති හේයින් පවුලේ අයට කුඩා දරුවන් සමග පැමිණ විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා මෙම භූමියේ ඉඩකඩ සලසා දී ඇත. ආහාර පාන මිලදී ගැනීම සඳහා යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ආපනශාලාවක් සහ කුඩා වෙළඳසැල් කීපයක් ඇති අතර මෙයින් සංචාරකයන්ට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීමට හැකියාව ඇත. මඩකලපුව නගර සභාව විසින් මෙම උද්‍යානයේ නිසිපරිදි නඩත්තු කරගෙන යනු ලබන අතර සේවකයින් යොදවා නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරනු ලබයි. එම නිසා ආරක්ෂිත සුවපහසු වෙරළක් ලෙස මෙය භාවිතා කිරීමට සංචාරකයන්ට හැකියාව ලැබී ඇත. එසේම ඡායාරූප ගැනීම සඳහා සුන්දර දර්ශන මේ ස්ථානයේ පවතින බැවින් ඡායාරූප ශිල්පීන් සඳහා මේ ස්ථානය වඩාත් නිර්දේශ කළ හැකි ස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි. තවද ක්‍රීඩා කිරීම සඳහා මෙහි ඉඩ පහසුකම් ඇති අතර යෝග ව්‍යායාමවල නිරත වෙමින් මනස සංසුන් කරමින් විවේකීව ගත කිරීම සඳහා අවශ්‍ය ස්ථානයන්ද මෙම ස්ථානයේ පවතී. කල්ලඩි වෙරළ උද්‍යානයේ සංචාරයට කිරීමට වඩාත් සුදුසු වන්නේ වියලි කාලවලදීය. වර්ෂාව සහිත කාලවලදී සහ මෙම මුහුදු ප්‍රදේශයේ වාරකම් පවතින කාලවලදී මෙම ස්ථානයේ මුහුදු රළ වඩා රළු වී ඇති බැවින් එම කාල සීමාවලදී මෙම ස්ථානයේ සංචාරය කිරීම සඳහා සුදුසු නොවනු ඇත. පෙබරවාරි සිට ජුනි දක්වා කාලය මෙහි සංචාරය කිරීමට වඩාත් සුදුසු කාලයක් ලෙස සඳහන් කළ හැකියි. සැප්තැම්බර් සිට ජනවාරි කාලය මෙම ප්‍රදේශයට අධික වැසි පවතින කාල සීමාවක් බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සංචාරයේ නිරත වීම වඩාත් සුදුසුයි. මෙම වෙරළ තීරය අසලම ඝනව වෙඩුණු ෆයිනස් වනාන්තර කොටසක් පවතිනවා. මෙම භූමිය වෙරළ උද්‍යානයට එකතු කරනු ලබන්නේ වෙනම සුන්දරත්වයකි. විවේකීව ගත කිරීමට මෙම වනාන්තර කොටස ඉතා සුදුසුයි. වෙරළ උද්‍යානයේ දැඩි හිරු රශ්මියක් පවතින අවස්ථාවලදී පවා මෙම වනතීරයේ පවතින්නේ සිසිල් සුවදායි පරිසරයකි. මෙම වනවැස්ම පවතින ප්‍රදේශයේ බංකු සහ පුටු තබා විවේකීව ගත කිරීම සඳහා පහසුකම්ද සැපයා දී ඇත. වෙරළ උද්‍යානයේ දකුණු පසට වෙන්ට වෙනම විවේකයෙන් ගත කිරීම සඳහා සැකසු සමරහත් පවතිනවා. මෙම ස්ථානවල සිට ඔබ රැගෙන යන ආහාර පාන ගැනීමට පහසුකම් ඇත.
මෙම කොටසේ ජල පහසුකම් සහ වැසිකිලි පහසුකම්ද පවතිනවා. ඔබ පැමිණෙන රථවාහන නවතා තැබීමේ පහසුකම්ද මෙම ස්ථානයේ පවතී. කල්ලඩි වෙරළ උද්‍යානය මඩකලපුව ජනතාවගේ සමාජ ජීවිතයට ඉතා වැදගත් විවේකී මධ්‍යස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි. සවස් කාලයේදී පවුලේ අය සමග හෝ මිතුරන් සමග හෝ යුවළ වශයෙන් පැමිණ මෙම ස්ථානයේ විවේකීව ගත කරනු දක්නට ලැබේ. මුහුදු වෙරළ ආශ්‍රිතව ක්‍රීඩාවල නිරත වීම සඳහා පහසු ඇති නිසා මෙම ස්ථානයේ ජනප්‍රියත්වයේ ඉහළ යාමට දායකත්වයක් සපයා දී ඇත. මේ වෙරළේ සුන්දරත්වය අත්විඳිමින් වීඩියෝවේ ඉදිරියටම ගමන් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝව ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි එකතු කරන වීඩියෝ අනෙක් අයට බලා ගන්න ෂෙයාර් කරන්න. අරුණ ඉබ්බා YouTube චැනලයට එකතු කරන අලුත් වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ නැරඹුවාට ස්තුතියි. ඔබට සුබ දවසක්.